මුළු කොළඹ දිස්ත්‍රික්කෙම තියෙන ස්පාවල නම්බර්ස් ටික ඔන්න විදිහට වැටෙනවා. අයිබන් සුබ දවසක්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ බිස්නස් කරන අයට ගොඩාක්ම වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක් ගැන. මේ සොෆ්ට්වෙයාර් එක ගැන මම පැහැදිලි කරන්නම්. ඊට කලින් මම කියන්නම් මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන වැදගත්කම. දැන් අපි සාමාන්‍ය බිස්නස් එකක් කරනවා නම් ලංකාව ඇතුලේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කස්ටමර්ස්ලා හොයාගන්න එක. ඒකට අපි ගොඩක්ම පාවිච්චි කරනවා. එතකොට Facebook කැම්පේන් පාවිච්චි කරනවා. ඒ කියන්නේ Facebook boosting, ඊට අමතරව WhatsApp කැම්පේන්, SMS කැම්පේන්, ඒ වගේ ගොඩක් දේවල් පාවිච්චි කරනවා. එතකොට මේවා පාවිච්චි කරද්දී අපිට SMS කැම්පේන් එකක් කරගන්න, එහෙම නැත්නම් WhatsApp කැම්පේන් එකක් කරගන්න අපිට ඒ බිස්නස් එකට අදාළ අයගේ ෆෝන් නම්බර්ස් අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට හිතන්න, ඔයා හાર્ඩ්වෙයාර් එකක් කරන කෙනෙක් නම් ඔයාට අවශ්‍යයි කන්ස්ට්‍රක්ෂන් කරන අයගේ ඒ අදාළ ප්‍රදේශයේ කන්ස්ට්‍රක්ෂන් කරන අයගේ නම්බර්ස් ටිකක් හොයාගන්න. එතකොට ඔයාට පුළුවන් ඒ කන්ස්ට්‍රක්ෂන් කරන අයට කතා කරලා ඔයාලගේ මෙන්න මේ වගේ ඔෆර්ස් තියෙනවා, මෙන්න මේ වගේ බඩු මේ ගානට දෙන්න පුළුවන්, අපෙන් බඩු ටික ගන්න කියලා ඒ අයව දැනුවත් කරන්න. ඒ අදාළ ප්‍රදේශයේම කට්ටිය ටික ඔයාට කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒ අදාළ ප්‍රදේශයේ කන්ස්ට්‍රක්ෂන් කරන අයගේ නම්බර්ස් තියෙනවා. අපි අන්න ඒකට තමයි මේ සොෆ්ට්වෙයාර් එක හදලා තියෙන්නේ. අපි බලමු සොෆ්ට්වෙයාර් එක වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් මේ වගේ තමයි ඕනම බිස්නස් එකකට අදාළව නම්බර්ස් ටික අපිට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න සැලොන් බිස්නස් කියලා. දැන් අපි හොයා ගන්න ඕන කොළඹ දිස්ත්‍රික්කයේ සැලොන් කරන අයගේ නම්බර්ස් ටික. අපිත් කරන්නේ මොනවා හරි සැලොන්ස් අයිටම් හෝල්සේල් කරන බිස්නස් එකක් කියලා හිතන්න. එතකොට ඔයා කරන බිස්නස් එකට අදාළව ඔයා තීරණය කරන්න ඔයාට අවශ්‍ය නම්බර්ස් මොනවද කියලා අපි දැන් කරලා බලමු. උදාහරණයක් විදිහට අපිට මොනවද මේකෙන් හොයාගන්න පුළුවන් නම්බර්ස් කියලා. දැන් අපි මෙතන ලේඩිස් සැලොන් කොළඹ කියලා අපි මෙහෙම අරන් තියෙනවා. අපි මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකේ මෙන්න මෙතන ස්ටාර්ට් කියන තැන ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ අපේ Google Map එක සහිත වින්ඩෝ එකක් ඕපන් වෙනවා. එතකොට අපිට අවශ්‍ය දේ මෙන්න මෙතන ටයිප් කරන්න තියෙන්නේ. දැන් අපි මෙතන ලේඩිස් සැලොන් කොළඹ කියලා මෙන්න මෙතන ටයිප් කරා. ටයිප් කරලා මෙතන බල්ක් විදියට ගන්නත් පුළුවන්. ඕන තරම් නම්බර්ස් මෙතනින් ගන්න පුළුවන්. මෙතන එක එක වෙනම ගන්න ඕන නම් මෙතනින් ගන්න පුළුවන්. ලේඩිස් සැලොන් කොළඹ කියලා එතන ඇඩ් කරලා මෙන්න මෙතන සර්ච් කරන්න විතරයි තියෙන්නේ. එතකොට මෙතන වැටෙනවා ලේඩිස් සැලොන් කොළඹ කියලා. මෙන්න මේක ඕකේ කරලා ඊට පස්සේ ස්ටාර්ට් ලයිව් මොනිටර් දුන්නට පස්සේ මුළු කොළඹ දිස්ත්‍රික්කෙම තියෙන ලේඩිස් සැලොන් වල නම්බර්ස් ටික, ඇඩ්‍රස් එක, සැලොන් එකේ නම ඔක්කොම ටික ඔන්න ඔය විදිහට ඔටෝමැටිකලි සර්ච් වෙනවා. එතකොට ඔයාලා හිතන්න කොච්චර නම්බර්ස් ප්‍රමාණයක් මේකෙන් ගන්න පුළුවන්ද කියලා. මේ විදිහට ලංකාවේ ඕන ප්‍රදේශයක ඕන දිස්ත්‍රික්කයක ඕනම බිස්නස් එකක නම්බර්ස් ඔයාලට ගන්න පුළුවන්. දැන් මේ වැටෙන්නේ කොළඹ දිස්ත්‍රික්කේ තියෙන ලේඩිස් සැලොන් වල නම්බර්. සැලොන් ඩැන්ඩි එයාලගේ ෆෝන් නම්බර් එක මේ විදිහට අන්ලිමිටඩ්. සාමාන්‍ය මේකේ කොළඹ දිස්ත්‍රික්කේ තියෙන හැම සැලොන් එකකම නම්බර් එක මෙතන වැටෙනවා. එතකොට අපි බලමු මේක දැන් අපේ කම්පියුටරේට, ඒ කියන්නේ එහෙම නැත්නම් ඔයාලට මේ නම්බර්ස් ටික සේව් කරගන්නේ කොහොමද කියලා. අපි මෙතන තාම ඉවර නැහැ. මේක නම්බර්ස් 500 600 1000 1200ක් විතර වැටෙයි. අපි මෙතන මේක ස්ටොප් කරලා මෙතන තියෙනවා export CSV කියලා. අන්න එතනින් අපි මෙතන දාලා ලොකේෂන් එකකට ඒක සේව් කරලා මෙන්න මේක ඕකේ කරා නම් මෙන්න මේ වගේ ඒ නම්බර්ස් ටික Excel sheet එකකට මෙන්න මෙහෙම කොපි වෙනවා. මේ විදිහට නම්බර්ස් ටික ගන්න පුළුවන්. එයාලගේ කැටගරි එක, එයාලගේ ඇඩ්‍රස් එක, එයාලගේ සැලොන් එකේ නම, ඒ විදිහට දිගට මෙහෙම නම්බර්ස් එක්ස්ට්‍රැක්ට් වුණාට පස්සේ සම්පූර්ණ එක්ස්ට්‍රැක්ට් වුණාට පස්සේ ගන්න පුළුවන්. අපි බලමු තව උදාහරණයක්. දැන් අපි බලමු ස්පා කොළඹ කියලා ටයිප් කරලා අපිට මොන වගේ ඒවා දෙන්න කියලා. මේක සොෆ්ට්වෙයාර් එක කැන්සල් කරනවා. නැවත සොෆ්ට්වෙයාර් එක ඕපන් කරනවා. මෙතන ස්ටාර්ට් දීලා මේක ඕපන් වුණාට පස්සේ මේකට අනිවාර්යෙන් Google Chrome browser එක machine එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ PC එකේ Google Chrome browser එක තියෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන අපි ටයිප් කරනවා ස්පා කොළඹ කියලා, ඇඩ් කරනවා මෙතෙන්ට. ඊට පස්සේ සර්ච් කරනවා. ඊට පස්සේ මෙතෙන්ට ස්පා කොළඹ කියලා වැටලා මේක ඕකේ කරලා මෙන්න මෙතන start live monitor දුන්නාට පස්සේ මුළු කොළඹ දිස්ත්‍රික්කෙම තියෙන ස්පා වල නම්බර්ස් ටික ඔන්න ඔය විදිහට වැටෙනවා. මුළු කොළඹ දිස්ත්‍රික්කෙම තියෙන වෙන විදිහට ගෝල් ස්පා, කැන්ඩි ස්පා, ඒ විදිහට ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් ගන්න පුළුවන්. දැන් මෙතන මේ ටික නම්බර්ස් ටික සර්ච් වෙලා ඉවර වුණාට පස්සේ අපිට ස්ටොප් කරන්න අවශ්‍ය නැහැ. දැන් මේක සම්පූර්ණ ඉවර වුණාට පස්සේ මේක නවතිනවා. ඊට පස්සේ අපිට මෙතන export CSV කියන තැනට ගිහිල්ලා
ඒ ෆයිල් එක මේ එක්සෙල් ෆයිල් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකත් මම දැන් ස්ටොප් කරනවා. අපි බලමු තව උදාහරණයක්. අපි ගමු වෙනම දෙයක් කන්ස්ට්‍රක්ෂන් කියලා ගහලා බලමු. ස්ටාර්ට් දුන්නා. මෙතන කන්ස්ට්‍රක්ෂන් කන්ඩි කියලා ගහලා එන්ටර් කරා. සර්ච් කරා. ඊට පස්සේ මේක ඕකේ කරා. ඊට පස්සේ ස්ටාර්ට් ලයිව් මොනිටර් කියන එක දුන්නා. ඊට පස්සේ මුළු නුවර දිස්ත්‍රික්කෙම තියෙන කන්ස්ට්‍රක්ෂන් කරන ආයතනවල කන්ස්ට්‍රක්ෂන් කරන අයගේ නම්බර්ස් ටික ඔය විදිහට ඔයාලට ගන්න පුළුවන්. එතකොට මේක ඔයාලට ESMS ඒ කියන්නේ බල්ක් SMS යවන්න WhatsApp මාකටිං කියන්නේ WhatsApp කැම්පේන් වලට සෑහෙන වැදගත් ටූල් එකක් මේක. මොකද මේ නම්බර්ස් මෙහෙම ලේසියකට ගන්න බෑ. නම්බර් හොයා ගන්න බෑ මේ විදිහට. ඔයාලට ෆාමසි, ග්‍රෝසරි, සුපර් මාකට්, එතකොට සිල්ලර කඩ, ඊට අමතරව ලංකාවේ තියෙන ආයුර්වේදික් තැන්, ඒ වගේ ලංකාවේ තියෙන ඕන බිස්නස් එකක ඕන නම්බර් එකක් මෙතන සර්ච් කරලා මේ විදිහට ගන්න පුළුවන්. මේ දැන් මේකේ අපි ලයිසන් එකක් දෙනවා. මේ තියෙන ඒ ලයිසන් එක මෙතන වැටලා තියෙන ලයිසන් කියලා ඇත්තන එක්ස්පයර් වෙනවා තව දවස් 5කින්. මේක අපි ඔයාලට ලයිසන් 3ක් දෙනවා. පළවෙනි එක 1 month දෙනවා රුපියල් 800යි. මාසයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් රුපියල් 800යි. 6 month තියෙනවා 1200යි. 1 year ගන්නවා නම් ඔයාලට රුපියල් 2500කට අපෙන් ගන්න පුළුවන්. මේ software එක ඇත්තටම මේ business කරන අයට කියලා නිම කරන්න බෑ. මේක ඒකේ තියෙන ප්‍රයෝජනය කියලා නිම කරන්න බෑ. ඔයාලට තේරෙනවා ඇති. එතකොට මේ වගේ numbers ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාලට bulk SMS එකක් ගහන්න, එහෙම නැත්නම් direct call කරලා ඒගොල්ලන්ට business එක මොනවා හරි item එකක් ඔයාලා ඒ අයට දැනුවත් කරන්න මේ නම්බර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා සිල්ලර කඩයක් කරනවා නම් පාරිභෝගිකයෝ ඒ සම්බන්ධව ඉන්න බිස්නස් කරන අයගේ නම්බර්ස් ඔක්කොම, හෝල්සේල් කරන අයගේ නම්බර්ස් ඒ ඔක්කොම ඔයාට ගන්න පුළුවන් මෙතනින්. මේක මාර වැදගත් ටූල් එකක්. මේක ලංකාවේ නම්බර්ස් විතරක් නෙවෙයි ලෝකේ ඕනම රටක ඕන නම්බර් එකක් ගන්න පුළුවන්. ඔයා හිතන්න මෙතන USA කන්ස්ට්‍රක්ෂන් කියලා ගහවනම් USA මොනවා හරි කැලිෆෝනියා කන්ස්ට්‍රක්ෂන් කියලා ගහවනම් කැලිෆෝනියාවට අදාළ කන්ස්ට්‍රක්ෂන් කරන අයගේ ඔක්කොම නම්බර්ස් ටික මේකේ වැටෙනවා. එතකොට මේක ඔයාලට අපෙන් පර්චස් කරන්න පුළුවන් www.into3.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා පර්චස් කරන්න පුළුවන්. ඔයාලට බැංක් වලින් පේ කරනවා නම් අපිට මෙන්න මේ 0777 645 510 කියන නම්බරයට WhatsApp message එකක් දාන්න. එතකොට අපි ඒකේ payment details එවන්නම්. එතකොට ඔයාලා payment කරපු ගමන්ම අපි software එක ඔයාලට Google Drive එකට හරි download කරන්න පුළුවන් link එක අපි ඔයාලට එවනවා. එතකොට ඔයාලට ඒක PC එකට install කරගන්න පුළුවන්. install කරලා මේක open කරද්දී ඔයාලගෙන් key එකක් ඉල්ලනවා. එතකොට ඔයාලගේ කම්පියුටරෙන් ඒක install කරද්දී වැටෙනවා ඔයාලට device ID කියලා ඔයාලගේ කම්පියුටරේ device ID එක වැටෙනවා. අන්න ඒක අපිට එවන්න විතරයි තියෙන්නේ WhatsApp එකෙන්. ඒකේ ඔපු ගමන් අපි ඔයාලට key එක license එක generate කරලා key එකක් දෙනවා. එතකොට ඒ key එක ගහලා ඔයාලට ඒ අදාළ කාලේ පාවිච්චි කරන්න පුළුවන්. මේක ඔයාලට ගන්න පුළුවන් අපෙන් මැසේජ් එකක් දාන්න 0777 645 510 කියන නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් www.into3.com කියලා ගිහිල්ලා එතන තියෙන software කියලා home page එකේ එතෙන්ට ගිහිල්ලා ඔයාලට කාඩ් එකෙන් pay කරලත් ගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි මේ software එකට අමතරව දැන් ඔයාලට මොනවා හරි business එකට අදාළ software තියෙනම් අපිට ඒක හදලා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන්ට අපි ඉස්සරහට ඔයාලට දෙනවා LinkedIn වල සේරගෙම ලීඩ්ස් ගන්න. කියන්නේ ලින්කින් ඇතුලේ ඉන්න බිස්නස් කරන අයගේ ලීඩ්ස් ගන්න software එකක් මේ දවස්වල අපි ඩෙවලොප් කරගෙන යනවා. ඒකත් හෙට අනිද්දාම අපි launch කරනවා. ඒකත් ඔයාලට ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මොනවා හරි බිස්නස් එකක් තියෙනවා. ඔයාලට බිස්නස් එකට අදාළව ඕන මොනවා හරි software එකක් තියෙනවා අපෙන් අපිට කතා කරන්න. එතකොට අපි ඒක ඒ අවශ්‍ය විදිහට කස්ටමයිස් කරලා හදලා දෙන්න පුළුවන්. මේ දැන් පේනව නේද? දැන් මෙතන දැන්ට නම්බර්ස් 36ක් එක්ස්ට්‍රැක්ට් වෙලා තිනවා කන්ස්ට්‍රක්ෂන් කරන්න. මේ සේරගෙම කන්ස්ට්‍රක්ෂන් කරන අයගේ නම්බර්ස් මේ තියෙන්නේ. සම්පූර්ණ කන්ස්ට්‍රක්ෂන් ආයතන ඒගොල්ලොන්ගේ ඇඩ්‍රස්, එතකොට එයාලගේ ෆෝන් නම්බර්ස් මේවා සම්පූර්ණ වැටෙනවා. මේක දැන් ස්ටොප් කරලා ඔයාලට එක්ස්පෝර්ට් කරලා මෙතන මේ විදිහට ඒ ෆයිල් එක බලන්න පුළුවන්. මෙතන තියෙනවා එයාලගේ නම්බර්ස් ටික තියෙනවා සම්පූර්ණ. එයාලගේ බිස්නස් නේම් එක තියෙනවා කැදැල්ල හෝම්ස්. අද එයාගේ ඇඩ්‍රස් එක තියෙනවා. එයාලගේ කොහෙද කම්පැනි එක තියෙන්නේ ඇඩ්‍රස් එක සම්පූර්ණ මෙතනින් ගන්න පුළුවන්.
එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට මොන මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා අපිට මැසේජ් එකක් දාන්න. එහෙමත් නැත්නම් ඔයාලට මේක පර්චේස් කරන්න ඕන නම් අනිවාර්යෙන් අපිට මැසේජ් එකක් දාන්න. අපි ඔයාලට ලින්ක් එක දෙන්නම්. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් ඇතුළත අපිට ඇක්ටිව් කරලා දෙන්න පුළුවන්.